කොරියාවේ ආලයේ වැලිතරයි වැසිගිය සොහොන් බිමක් එතන කවුරුත් යන්නේ කැරාව මැද තියන්නේ ඔය පාරතරයි ප්‍රධාන පාරක ෂූටි පාරක් තින්නේ ඒ වටේම තියෙන ෆැක්ටරි තින්නේ කවුරුත් එන්නේවත් එහෙම මොකුත් නැහැ පොඩි විගම හිතන පවුලේ සුහල් භූමියක් ගන්න නැහැ මේකත් තියෙනවා මෙතන මේ තව එකක් මේ අර ලොකු එක ඒ තව එකක් අප්‍රේල් මාසෙ වගේ නම් මේ කැලෑව වැවෙන ලොකුවටම වසන්ත කාලේට එහෙම එතකොට මේක වැහිලා යනවා කොච්චර කිලිකම් කරත් ඉතින් කවදාද යන්න වෙනවා මෙතන යට වැරිලා ඇත්ත ඉතින් කාලෙකදී අයිබෝන් ඔබදලට අද දේශපාලන නැතුව වෙන මාතෘකාවක් කියන්නේ මෙහෙමයි කොරියාවේ ආලයේ වැලිතරයි වැසිගිය සොහොන් බිමක් කියන්නේ එතන කවුරුත් යන්නේ කැරාව මැද තින්නේ ආද එතනට ආව මම ගොඩක් දවස් ඒක දැක්කා කියන්නේ දැන් අවුරුදු ගාණක් තිස්සේ එතනින් තමයි අපි වැඩට යන්නේ ඉන්නේ ඒ කියන්නේ කැලේ මැද්ද තින්නේ අපි ප්‍රධාන පාර මේක ඉතින් අපි පාර අපි වැඩට යන්නේ මේ ඒ පාරෙන් තමයි ප්‍රධාන පාරක ෂූටි පාරක් තින්නේ ඒ වටේම තියෙන ෆැක්ටරි තින්නේ ඒත් මම ආවේ මයි වන්ඩියෙන් ආවේ වීකල් එක ගිහිල්ලා බලමු පාර දිගේ පල්ලයට යන්න තියෙනවා මෙතනින් යහට තියෙන කැලෑව අපි ගිහිල්ලා බලමු අපි පළවෙනි පාරට එන්නේ ඒ කියන්නේ මේ දවස් ටිකේ යාළුවනේ මේ කොළ හැලිලා තින්නේ කියන්නේ ගස්වල කොළ ඔක්කොම හැලිලා තියෙන සීතල කාලේ නිසා තාම හිම නම් වැටුන්නේ නැහැ පත්ත සීතල අතර ඉන්න ගාන වලට යන්නේ මට අමතක වුණා මේ සංකප් දෙක කියන්නේ ග්ලව්ස් දෙකක් දාගෙන ඉන්න බෑ සාක්කුවක් දෙක දාගෙන යන්නේ අපි ගිහිල්ලා බලමු මේක මේ ඒ කියන්නේ කවුරුත් එන්නේවත් එහෙම මොකුත් නැහැ පොඩි විගම හිතන පවුලේ සුහල් භූමියක් දන්නේ නැහැ මේ එහෙම මම හිතන ආස තැනක් මම ඇවිල්ලත් නෑ තාම ඒක මේ බලන්න ඉන්න හිතනවා කවුරුත් දැක්කොත් නම් පොඩි කේස් එකක් තියෙනවා අපි බලමු දකින්න නැතුව මේට ගිහලා මොකක් කරි ලයින් එකක් ගහගන්න ඔගේ මොකක්ද ගහලා නැහැ ලොකුවට නේ එක අතර තියෙනවා ඔක්කොම මම හිතන පවුලේ එකක් තමයි සාමාන්‍යයෙන් සොහොන් 4ක් වගේ තමයි තියෙන්නේ මේ කොරියන් අකුරු නෙමෙයි මේ ගහලා තියෙන්නේ චීන අකුරු තේරුණාද චීන භාෂාව අපි දන්නේ කොරියන් දන්නවනාට චීන දන්නේ නැහැ මේ චීන අකුරු හෝ ජපන් අකුරු තියෙන්නේ මේකක් තියෙනවා මෙතන මේ තව එකක් මේ අර ලොකු එක ඒ තව එකක් මේ පස්කොඩි වගේ තියෙනවා සමහර විට ඒ මම හිතන්නේ අර ලංකාවේ වගේ පොත් ගහන්න නැතුව මොකක් කර වෙන්නත් ඇති මේ මෙතන තියෙන එකක් එක මේක මේ අවුරුදු ගාණක් පරණයි මං හිතන විදියට එතන අවුරුත් ඇවිල්ලත් එන්නෙත් නැහැ ඇවිල්ලත් නැහැ ගොඩක් කාලෙකින් ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් පාළුයි ඒ කියන්නේ බලන්නකෝ මේ වටේ ඒ කියන්නේ මේක මෙව කාලේට ඒ කියන්නේ සීතල කාලේට නෙවෙයි සාමාන්‍යයෙන් අපි කියන්නේ වසන්ත කාලේ වගේ ඒ කියන්නේ මොකද්ද අප්‍රේල් මාසෙ වගේ නම් මේ කැලෑව වැවෙන ලොකුවටම වසන්ත කාලේට එහෙම එතකොට මේක වැහිලා යනවා එහෙම මේ ගෙවල් මොකුත් නැහැ මේ ෆැක්ටරියක් තින්නේ අහ පැත්තේ මේ කැලෑවක් තියෙන ලොකු කැලෑවක් තියෙන මේ වටේම අර අහ පැත්තේ ආයෙම මේ පේනවනේ අර මේ කොළ ඔක්කොම හැරිලා තියෙන සීතල නිසා මට පින්න අමාරුයි පොඩ්ඩක් සිය මේ ඇඟිලිෙම පට්ට කැක්කම ගන්නවා මේ සීතලටත් එක කියන්නේ බ්ලවුස් දෙක මට අමතක වුණා දාගෙන ඉන්න දැක්කද මම හිතන්නේ මේක අවුරුදු කාලේ ගහලා නෑ කොච්චර කල්ද කියලා මට හිතන විදිහට මේක අවුරුදු අඩුම ගානේ අවුරුදු 40ක් පරණ වෙන්න ඕන ඊටත් වැඩි වෙන්නත් පුළුවන් අර ඔක්කොම චීන අකුරු තමයි අර ගහලා චීන හරි ජපන් හරි ඔන්නක තමයි ඉතින් අද කතාව කොච්චර කිලිකම් කරත් ඉතින් කවදාද යන්න වෙනවනේ මෙතන යට වැරිලා ඇත්ත ඉතින් කාලෙකදී සමහරට රටේ හොඳ වැදගත් රටට වැඩක් කරපු ඒ කාලේ ඉදිරියට රට ගොඩනගන්න උදව් කරපු මිනිස්සු වෙන්නත් ඇති අපි දන්නේ නැහැ ඉතින් ඔන්නෝම ඉතින් ජීවිතය කියන්නේ තේරුණාද මෙතන ඔක්කොම දෙනවා පහක් තියෙනවා එකයි දෙකයි ඒ කියන්නේ ලංකාවට වඩා වෙනස් අපේ රටේ සෝන් කොත් ගහන විදියයි මෙහි සෝන් කොත් ගහන විදියයි ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බලලා එහෙම පේනවට විතරයි. ඉතින් මේ චීන අකුරු තියෙන්නේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් බලන්න ට්‍රාන්ස්ලේට් කළා මම දන්නේ නැහැ චීනද ජපන්ද කියලා කොරියන් අකුරු නෙවෙයි. තේරුණාද? ඒ එහෙම වෙනත් අකුරු ගහන්න හේතුව මොකද්ද කියලා අපිට හිතා ගන්න බැහැ. එහෙනම් අද විශේෂ දෙයක් ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න ආවේ. මටත් හරිය ආසයි තමයි මහත්මේ පළවෙනි පතාවට විතරට ආවේ. මෙතන අවුරුදු ගාණක් තිස්සේ මෙතන යහට මෙහාට මම යනවා.
මේ ඊට වාහනෙන් යනවා නැත්නම් බයිසිකලෙන් යනවා ඊළාට මෙතනට පළවෙනි පාරට ආවේ කට්ටියට පෙන්වන්න කියලා. හරි නිස්කලංක තැනක් නිදහස්. මේ කියන්නේ මේ සද්දයක්වත් මොකුත් නැහැ. ඉතින් අට පිට ඔක්කොම කැලෑවක් තින්නේ. එනවා. ඔවද. කාලේ වැඩි තරමේ වැසී ගිය කොරියාවේ සොහොන් බිම. අතීතයේ මෙතන සෙනග එන්නේ නැති ඉතින් කවදාරි දවසක නේද? ඒ කියන්නේ ලංකාවේ වගේ මරණයට පස්සේ ඉතින් ඇවිල්ලා තැන්පත් කරලා යන්නේ එහෙම. එච්චර ඉතින් අත කතාව එහෙනම් අපි ගිහිල්ලා සීතල යාළුවනේ ගොඩක් වෙලා ඉන්න බෑ. අට්ට සීතලක් තියෙන අතපය කැක්කමයි. ක්ලවුඩ් එකේ එන්න බැරුණා. එහෙනම් පරිස්සමෙන් එන්න. අන්තිම තාවට ආපහු බලාගමු. ඔක තමයි අද කතාව. එහෙනම් ගිහිල්ලා පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි. ඔබේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බෙල් එක ක්ලික් කරගෙන යන්න. දේශපාලන කතා වගේම මේ වගේ නිදහස් කතා මිනිස්සුන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන් ජාතිය කතා අපි කතා කරමු ඉස්සරහට. එහෙනම් අද රින 6යි උෂ්ණත්වය යන්නේ රින 6ට සෙල්සියස්. ඉන්න බෑ මම හිතන රෑ වෙනකොට හිම වැටි තාම නම් වැටලා නැහැ. දැන් ජනවරි මාසෙත් කළා එකපාරක් දුක දෙතුණා. එච්චරයි. එහෙනම් ඉස්සරහට පරිස්සමින් ඉන්න.